තෙරුවන් සරණයි ඔබට. මුලින්ම මට ඔබව දැනුවත් කරන්න ඕනි වුණේ වරමක් කියන්නේ මොකක්ද කියන පැහැදිලි කිරීමක්, දැනුවත් කිරීමක්. ඉතින් මේ වෙනකොට ගොඩාක් වරන්ලාභී දරුවන් නොයෙක් ප්‍රශ්න ගැටලු වලින් විඳවන නිසා. ඉතින් මම මෙහෙම කතා කරන්නේ වර්ෂ ගණනාවක් මම ලැබූ අත්දැකීම් තුළ දැනුමෙන්. ඉතින් හැම දෙයකටම මුලින් මං ගැන යම් පැහැදිලි කිරීමක් හඳුන්වා දීමක් ඔබට කරන්නම්. මට මේ වරන් ශක්ති මාලාව මුලින්ම ලැබෙනකොට ලොකු වයසක නෙවෙයි මං රැඳුනේ ගොඩාක් පොඩි වයසක. ඉතින් මේ කිසිම දෙයක් ගැන අවබෝධයක් දැනුමක් තේරුමක් තිබුණේම නැහැ. ලැබුණු දේ සතුටින් පිළිගත්තා. මේ දේව භූමියේ කටයුතු ආරම්භ කළේ 2019 ජනවාරි පෝය දිනයේදී. ඉතින් මාගේ අධ්‍යාපන කටයුතු සමග සාමාන්‍ය තත්ත්වයෙන් තමයි දේව භූමිය පවත්වාගෙන පැමිණියේ. සමහරක් දරුවෝ මාව දන්නවා අඳුනනවා ඇති මම මීට මුලින් වෙනත් අයගේ channel වල හිටිය නිසා. පිටින් බලන අයට පෙනෙන්න පුළුවන් වරමක් රැකගන්න එක පහසු දෙයක් බව. නමුත් ඇත්තමයි වරමක් ලැබුණු විදිහටම රැකගන්න එක ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. වයසත් එක්ක කාර්යබහුලකම් නිසා තවත් මට ඒක ලොකු අභියෝගයක් වුණා. ඇත්තමයි දරුවෝ මම මුල් කාලේ පොඩි කාලේ සමහරක් අසනීප දරුවන් දැකිනකොට අඬලා තියෙනවා. හිතා ගන්න බැරිව මොකද්ද කියන බවක් දන්නේ නැතුව. මෙහෙම කාලය ගෙවාගෙන එනකොට මට එක් දවසක් මේ දේව භූමියට පැමිණි අසනීප දරුවන් සිහිපත් වුණා. ඉතින් එදා තමයි මට හිතුනේ මං වෙනුවෙන් වෙන් කරගෙන ඉන්න කාලයද මේ වෙනුවෙන් වෙන් කරන්න ඕන මේ අය වෙනුවෙන් මං ඉන්න ඕන මගේ යුතුයකමක් වශයෙන් මට එදා හිතුණා. මගේ යුතුයකමක් කියලා මට එදා හිතුණා. ඉතින් මේ වෙනකොට මාගේ අධ්‍යාපන කටයුතු වගේම ගොඩක් දේ අත්හැරලා මං අතින් විය යුතු යුතුයකමක් වශයෙන් හිතමින් මේ වෙනකොට මේ දේ භූමියේ මට කර හැකි සියලු කටයුතු ආරම්භ කරමින් මේ වෙනුවෙන් ඉන්න උත්සාහ කරගෙන මේ වෙනුවෙන් සිටිනවා. මේ භූමියට ඇවිදගෙනවත් එන්න බැරි තරම් අසනීප දරුවන් මේ දේ භූමියට පැමිණලා තියෙනවා. ඉතින් ඒ ගැටලු විසඳාගෙන සතියක් දෙකක් මාසයක් යනකොට ඒ අයට සුවපත ලැබිලා ඒ අයගේ ඒ සුවපත ලැබූ ඒ සතුට මාත් එක්ක බෙදා හදා ගන්නකොට පුදුම නිහතමානී සතුටක් තමයි මටත් ඇති වුනේ. ඉතින් මම හිතනවා තමන් විඳින වේදනාවක ඒ තරම ඒ වේදනාව හඳුනන්නේ දැනෙන්නේ තමන්ට. ඉතින් ඒ වේදනාවකින් තොරව ලබන ඒ සුවපත සම කරන්න පුළුවන් වටිනා දෙයක් මේ ලෝකේ ආයේ නම් නැතුව ඇති. ඉතින් මං හිතනවා මගේ අදහසක් විදිහට ආශිර්වාද ශක්තියකින් හෝ බලවේගයකින් හෝ තමන්ගේ දැනුමෙන් දක්ෂතාවයෙන් හැකියාවකින් කිසියම් හෝ විදිහකට කිසියම් හෝ කෙනෙකුට යම්කිසි සුවපතක් ලබා දෙයිද ඒක මහා කුසල කර්මයක් වෙන්න ඇති වෙන්න ඕන. ඔබත් හිතට ගන්න බලවේගයකින් හෝ ආශිර්වාද ශක්තියකින්ද කෙනෙකුට සුවපතක් වෙන්න හැකිනම් හිමිනම් ඒ දේ අනිවාර්යෙන්ම යුතුයකමක් විදිහට කරන්න. ඒක කවදාවත් මිත්‍යාවක් පහත් දෙයක් නීච දෙයක් වෙන්නේ නැහැ. ඉතින් යහපත් අයුරින් පවත්වාගෙන යන්න ඕන. කරදර බාධක ප්‍රශ්න ගැටලු අභියෝග සියලු ජීවිතවලට එනවා. ඒවා ස්වභාවිකයි. වරන්ලාභී අයට පමණක් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ධෛර්යමත් වෙන්න, ශක්තිමත් වෙන්න, අදිෂ්ඨානශීලීව ඒ ගමන් මාවත ඔබ පැමිණෙන්න. කොයිතරම් බාධක පැමිණියත් තමන්ගේ සිතුවිල්ල අදිෂ්ඨානය යහපත් නම් ඒ යහපත් ක්‍රියාව සිදු කරගෙන යන්න සිදු කරන්න පුළුවන් වූ හැකි ඒ වටපිටාවක් සකස් වෙනවාමයි. මේ භූමියට පැමිණි දරුවන් නම් දන්නවත් ඇති
මේ දේභූමියේ පිහිටලා තියෙන්නේ ගමක. ඉතින් ගමක අපහසුකම් අපහසුතා යම් තරමින් තියෙනවා. ඉතින් ඒ අපහසුකම් අපහසුතා ඒ වගේ නොයෙක් කාර්යබහුලකම් තුළ මෙහෙයු ශක්තිමාලාවක් රැකගෙන පවත්වාගෙන යන එක පහසු දෙයක් නෙවෙයි. නමුත් මම ආපසු හැරිලා බලනකොට අවංකවම යම්කිසි සතුටක් ලබන්න පුළුවන් සාර්ථකත්වයක් මම ලබලා තියෙනවා. මේ වරන් ශක්ති මාලාව ඒ ගමන තුළ මෙතුවක් පැමිණි ඒ ගමන් මාවත තුළ මාහට විශේෂ වූ ගුරුවරු නැහැ. ඒ දුන්න අය ලබා දුන්න අය කියලා කිසිම කෙනෙක් මට නැහැ. මටත් තියෙනවා බාධක. නමුත් මෙතුවක් දුර මේ වරන් ශක්ති මාලාව තුළ මෙතුවක් මේ ගමන් මාවත තුළ මට ගුරුවරු නැහැ. මගේ ගුරුවරු වෙලා මට ගුරුහරුකම් ලබා දෙමින් ඒ අවශ්‍ය කාරණා පැහැදිලි කරමින් මාහට ශක්තියක් වුණේ මේ වරන් ශක්ති මාලාවමයි. ඒ දේව මණ්ඩලයමයි. යහපත් මඟ පෙන්වමින් ප්‍රශ්නවලට උත්තරත් ගැටළු වලට විසඳුම්ද ලබා දෙමින් මට ගුරුහරුකම් ලබා දෙමින් මඟ සලස්වපු මඟ පෙන්වූ සියලු දෙවිවරු පෙදාන මට ශක්තියක් වෙමින් මා පිටුපසින් පැමිණි මාගේ දෙමාපිය දෙපළ මාගේ පවුලේ යම් පිරිසක්ද මා අපේ පවුලේ වගේම ගොඩාක් ස්වාමින් වහන්සේලාගේ ආවාදානුශාසනාවන් සමග තමයි මෙතුවක් දුර මම මේ ගමන් මාවත පැමිණියේ. මං ගොඩක් බාධක හමුවේ මේ වයස වෙනකොට ගොඩාක් පිරිසක් සුවපත් කිරීමට හැකි වුණා කියන සතුට මට තියෙනවා. ඉතින් හැකි පමණින් යම් පැහැදිලි කිරීමක් හඳුන්වා දීමක් තමයි මෙහෙම කළේ. ඉතින් වරන්ලාභී දරුවන් වන ඔබද මුලින්ම වරමක් ලැබුණු පමණින් සියලු වැඩ ආරම්භ කරගෙන ඒ ගමන යනවා වගේම අපි මුලින් මේ වරන් ශක්ති මාලාවේ ස්වභාවය හඳුනා ගන්න ඕන. Tamanට ලැබුණේ වරන් ශක්තිය කොහොම එකක්ද? කොයි වගේ වැඩ කටයුතු සිදු කරන්න පුළුවන්? ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපිට ලැබුණු මේ වරම ගැනම අපි අවබෝධ කරගත යුතුයි. වරම් විවිධත්වයක් තියෙනවා. ඉතින් ඒ විවිධත්ව ඒ වරම් තුළ මට ලැබුණු වරම කොහොම වරමක්ද බව අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඊට පසුව අපි ඒ වරම් ස්වභාවය හඳුනාගෙන ඊට අනුව වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා නම් තමයි ගොඩාක්ම සාර්ථක. සමහරක් අවස්ථාවලදී අපට ලැබුණු වරම ඒ ස්වභාවය අපි අඳුනන්නේ නැතිකම නිසා වෙමුත් අපට නොයෙක් ප්‍රශ්න ගැටලු අපි විසින්ම ඇතිවෙන අවස්ථාද තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ අපට ලැබුණු ඒ වරම් ස්වභාවය කොහොම තත්වයක වරමක්ද කියන දේ අපි මුලින්ම හඳුනාගත යුතුමයි. අපට ලැබුණු වරම් ශක්තිය තුළද නැවත ඒ ඇතුළත තවත් වරම් ශක්තියින් නැවත සකස් වීම වෙනවා. වරමක් ලැබුණා වගේම ඒ වරම් ශක්තිය තුළින් ඒ වරම පවත්වාගෙන යාම තුළදී අපිට හොඳ අවධානයක් අවදානමත් සැලකිලිමත්කම හොඳ කල්පනාව හොඳින් තියෙන්න ඕන. බුද්ධිමත්කම තියෙන්න ඕන. හොඳ තේරුම් ගැනීමක් හොඳ අවබෝධයක්ද අපිට හොඳින්ම තියෙන්න ඕන. කලබල වීම කවදාවත් වරන්ලාභී කෙනෙකුට අවශ්‍යම නැති ගුණාංගයක්. ඉතින් ඒ දේ කවදාවත් ඔබ ළඟ තියාගන්න එපා. වරන්ලාභී දරුවෙක් ප්‍රබල වගකීමක් ඉටු කරනවා කෙනෙක්ගේ සුවපත තමන් තුළ රඳවාගෙන. ඉතින් එහෙව් ප්‍රබල වගකීමක් ඉටු කරන දරුවෙක් තුළ හොඳ අවධානයක් හොඳින් තිබිය යුතුයි. හොඳ සැකස්මකට පිළිවෙලකට ප්‍රතිපත්තියකට අනුව ඒ සියලු වැඩ කටයුතු තමන්ගේ වරන් ස්වභාවය අනුව පවත්වා ගත යුතුයි. මට වරන් ශක්ති මාලාව ලැබෙනකොට පොඩි වයසක රැඳුණු නිසාම මාගේ ජීවිතයේ වැඩිපුරම
නැඹුරුතාවය තියෙන්නේ මේ වරන් ශක්ති මාලාව පැතිකඩයට. ඒ නිසාවෙන්ම වර්ෂ ගණනාවක් මම ලබපු අත්දැකීම් තුළින් තමයි මම මෙහෙම කතා කළේ. ඉතින් යම් පැහැදිලි කිරීමක් තමයි මේ අයුරින් ඔබට හඳුන්වා දීමක් වශයෙන් කළේ. ඉතින් මින් ඉදිරියට මම ලබපු අත්දැකීම් නොයෙක් මාතෘකා තුළින් ඔබට පැහැදිලි කර දෙන්නම්. නමුත් මට කියන්න ඕන වරල්ලාභී කෙනෙක් වෙන ඔබ ධෛර්යමත්ව ශක්තිමත්ව අධිෂ්ඨානයෙන් යුතුව තමන්ගේ ගමන් මාවත තුළ තව තවත් බලවත් වෙමින් තවත් කෙනෙක් වෙනුවෙන් තවත් කෙනෙකුගේ සුවපත වෙනුවෙන් ඒ යහපත් අරමුණ වෙනුවෙන් ඒ වෙනුවෙන් වෙන්න ඕන කාරණා උත්සාහවන්තව ඒ කටයුතු සිදු කරගන්න කියන දේ. කරදර බාධක ප්‍රශ්න ගැටලු හතුරන් ඇති වෙන්න පුළුවන්. නමුත් තමන් ලබන්නේ යම් ආශිර්වාදයක්ද ඒ ආශිර්වාද ශක්තිය කිසිම කෙනෙකුට කිසිම බාධාවකට නැති කර දාන්න බෑ. ඉතින් ඒ නිසා ඔබ ධෛර්යමත්ව බලවත් වෙන්න. ඔබ විශ්වාස කරන්න ඔබට මේ ගමන් මාවත හොඳින් පවත්වාගෙන ඉදිරියෙන් ඉදිරියට යන්න පුළුවන් කියන සිතුවිල්ල මුදුන්පත් කරගෙන සාර්ථක අවසානයක් දකින්න නිතර උත්සාහ කරන්න. ඒ ගමන් තුළ ඔබ අනිවාර්යයෙන්ම අවංක වෙන්න. දරුවෝ තෙරුවන් සරණයි. සර්ව දේව පිහිටයි. ඔබව සුවපත් වේවා.